ආයුබෝවන් කුක් විත් තරු YouTube නාලිකාවට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරන් ආවේ කොහොමද රසමරස කට්ලට් හදන්න කියලා. ඉතින් මේ සඳහා අවශ්‍ය කරනවා සිහින්ව කපාගත්තු කරපිංචා කොළ කිහිපයක්, ඒ වගේම රතුලවුණු ගෙඩි කිහිපයක් සහ අමු මිරිස් වලින් කිහිපයක්. ඒ වගේම මේ මම අරන් තින්නේ තම්බගත්තු අල. මේ ටික අපි හොඳට පොඩි කරගන්න ඕනේ. මේ විදිහට හැන්දක් පාවිච්චි කරලා අල කැරි ටික සිහින් වෙන ආකාරයට පොඩි කරගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ ටෙම්පරාදු සඳහා මම අරගත්තු රටලුණු ගෙඩියක් සහ ඉඟුරු සහ සුදු ලුණු සිහින්ව කපාගෙන මේ ටික මම අරගන්නේ ටෙම්පරාදු හදන්න. ඉතින් ඊට පස්සේ මම මේ අල ටිකට තඹගත්තු අල ටිකට සමන් ටික මෙහෙම දාලා මේක හොඳට මික්ස් කරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මම මේකට අර සිහින්ව කපාගත්තු රතුලුණු අමු මිරිස් සහ කරපිංචා ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටිකත් හොඳට මික්ස් කරගන්නවා. ඔයගොල්ලන්ට අමු මිරිස් වෙනුවට කොච්චි උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම ගත්තේ අමු මිරිස්. ඊට පස්සේ මම මේකට ගම් මිරිස් සහ ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මේ වගේ තෙල් ටිකක් ලිපේ තියාගෙන මේ භාජනයේ තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට මම මේකට අර කපාගත්තු රටලුණු වලින් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම ඉඟුරු සහ සුදු ලුණු ටික එකතු කරගෙන මේ ටික හොඳට තෙලේ රත් වෙනකොට මේක බැද ගන්නවා. රන්වන් පාට වෙනකම් මේ ටික අපි හොඳට තෙල් එකේ බැද ගන්න ඕන. මෙන්න මේ විදිහට මම තෙල් එකේ මේ ටික හොඳට බැද ගන්නවා. මේක අපි වැඩි කරගන්නේ නැහැ. තෙල් එකේ හොඳට බැද ගන්නවා. ඉතින් මේක මම තවදුරටත් මේ විදිහට තෙල් එකේ බැද ගන්නවා. මේ වයි පාට රන්වන් පාට වෙනතෙක් අපි මේක කරගන්නේ නැතුව තෙල් එකේ බැද ගන්නවා. මෙන්න මේ විදිහට. ඉතින් මේකේ පාට වෙනස් වුණාට පස්සේ මම මේකට අර අපි හදාගත්තු මිශ්‍රණය එකතු කරගන්නවා. ඉතින් ඒකත් මේ විදිහට තෙල් එකේ බැද ගන්නවා. ඉතින් මේ මිශ්‍රණය අපිට හදාගන්න පුළුවන් කට්ලට් හදන්න වගේම සෑන්ඩ්විච් එකක් වුණත් හදාගන්න අපිට මේ මිශ්‍රණය පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම මේ ඔක්කොම මිශ්‍රණය මේකට දාලා හොඳට තෙල් එකේ ටෙම්පරාදු කරගන්නවා. මේගොල්ලන්ට පේනවා ඇති මම මේක හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඉතින් මේ තියෙන අපි හදාගත්තු මිශ්‍රණය මේක ඉතාමත් රසවත්. මේ වෙලාවේදී අපිට ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට රස අනුව දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේ මිශ්‍රණය මේ විදිහට බෝල හදා ගන්නවා. අත හොඳට පිරිසිදු කරගෙන තමයි මම මේ බෝල හදාගන්න අරගත්තේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතෙන්දී ග්ලව්ස් එකක් පාවිච්චි කරන්න. ඉතින් මේ තියෙන අපි හදාගත්තු කට්ලට් බෝල ටික මේක ඊට පස්සේ අපි බිත්තරවල දවටලා මෙන්න මේ විදිහට බිත්තරවල දවටලා අපි මේක බිස්කට් කුඩු වල දවටන්න ඕන. මෙන්න මේ විදිහට හොඳට මම බිස්කට් කුඩු වල මේ අපි හදාගත්තු කට්ලට් එක දවටගෙන ඒ ටික පැත්තකින් තියාගන්නවා. ඉතින් මේ තියෙන බිස්කට් කුඩු දැවටුවට පස්සේ අපි මේක හොඳට ගැඹුරු තෙලේ බැද ගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු කට්ලට් ටික. මේක අපි ගැඹුරු තෙල් එකේ තමයි හොඳට බැදගන්නේ. මේක පිපිරෙන්නේ නැතුව අපිට ලස්සනට මේ වගේ කට්ලට් ටික හදාගන්න පුළුවන්. ඉතින් දිගටම මේ වගේ වීඩියෝස් බලන්න කුක් විත් තරු YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.